මේ දොරෙන් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ. බෑ ඒ දොර යන්න බෑ. ඒ දොර වහලා තින්නේ. අපි අර දොරෙන් යන්න. ඒ අඩේ මේ කැරෙන්නේ නැහැ බං. කට හයිය නැහැ ඒක අරගන්න. අඩෝ කරනවා බං. මේ ඇරෙන්න බං උඹලට මේක අරගන්න බෑ. අයියෝ ආංගන මුගේ කඩාගෙන යන. ඉතපන් යකෝ අපි එනහම් මුද අපි යනවා. ඒ බං කොහොමද බං එක වැහුනේ? මේ මන්දවා මුලකට එන්නේ නැති. යන්නේ. ලැසි කොයි වෙලෙද මෙතෙන්ට ආවේ? යකෝ මාත් උඹලත් එක්ක මෙතෙන්ට ආවේ. උඹලා පිස්සු බං බලහංගම උඹලත් එක්ක මෙතෙන්ට ආවේ. උඹලා ATD එක අමතක කළානේ. ඊමි මේක ඇතුළේ ඉන්න හොල්ම ලස්සන කෙල්ලක්ද දන්නේ නැහැ නේ. ඌව කාගෙත් දන්නේ නැහැ. අම්මට සිරි. රැට පස්සෙන් ගිහින් දන්නෙත් නැහැ. උඹටත් කෙල්ලෙන් නම් පේන්න බෑ නේද? දෙපා හිටවන්න මේක නිකන් වැහෙන නෑ. වරෙන් යකෝ තනෙන් යන්න තු වරෙන්. මේ කැලෑරයිල බං තියෙන්නේ නේද? ඕ නේද? ඔක්කොමලාවද? උඹලා ඔක්කොමලා ඉන්නව නේ තාම. වරෙන් යන වරෙන් මං කරා. මොකද්ද ඌ ඒ කියපු කතාව? ඕකට ටිකක් ට්‍රැක් නේ දන්නේ නැද්ද යමන්? මගුලක් කතා කරනවා. අපෝ බෞද්ධ දවල් ඔයාලා හොල්මන් කතා වලට එහෙම බය නැහැ නේද? හොල්මන් කතා එහෙම කලින් අහලා තියෙද? අහලා ඊයේ ගෙනා ඇත්තටම දෙකක් තියෙද? හා ඇත්තටම දෙකක් තියෙද? මොනවා බෞද්ධ කොල්මන් නම් ඉතින් අපි දෙකම නෑ. හොල්මන් කියන්නේ සෙලවෙන මනසට බෑන්. උඹලා හිතන විදිහට මං හරි මාසයි. උඹලට මේක ඇතුළට යන්නම ඕනෙමද? මේක නසිරාවට හොල්මන් ඉන්නවා බා. ඒ වම් මේක බෞද්ධන් බලන්නේ. අඩේ ටොප් ප්ලේස් එක ඈ. ඒ නුඹලා උඹලට අද නවතින සුපිරි කාමරයක් තියෙනවා. වරන්ක යන්න. කොහොම හරි අදට එන්න තැනක් හොයාගන්න එපායි බං. ඒ වවුල්ලු ඉන්නවා යකෝ ඇට්ටි හෙලන්නේ. යකෝ වවුල්ලු කොට බලහංකෝ. මේකේ ඉන්න බෑ බා. එහෙනම් වෙන කොහෙ ඉන්නද බා? ඒ වවුල්ලු නම් ඉන්නේ නැහැ. සි උඹ මොකද කරන්නේ උතන්ට එලා? මෙහෙට වරෙන්. මේ බෝලෙකුත් තියෙනවා. බලහං. ඒ බැටරියක් හොඳට තිබ්බ ෆෝන් එකනේ බම් මේ. බැටරි බක්ෂනේ. උඹලගේ ෆෝන් එක නැද්ද? ඇයි බං මොකෝ උනේ? ෆෝන් එක උපුණා බං. සිග්නල් තියෙද බලපන් කෝල් එකක් ගන්න. නෑ මගේ එකෙත් බැටරි නම් නෑ බං. උඹ ගාව නැද්ද බං ලැසියෝ? උඹ ගාව ෆෝන් එකක් නැද්ද බං? මං ගාවත් නැහැ. යකෝ අදනේ අපි නවතින්න ඕන. උඹලා ටෝච් එකක් ගෙනාවද? උඹ කිව්වේ නෑ නවතින කතාව. ඒ මෙතන එන සීදලා ඉන්න බං. උඹේ ඔය හිත යකෝ. උඹ දැන් ඔක කී පාරක් කිව්වද? මේ අපි ඔක්කොම ආව නේද? ඔව් සෙට් එකම ආවනේ.
ඕ බං බලන්න ඒක ගන්න නැතේ නැද්ද බං? දැන් උඹ කාටද එක නෑ ගැල්ල බලහන්කෝ. මම එකයි මම 2යි 3යි 4යි මයි 5යි. 5යි ඔව් ඔව් ඉතින්. උඹලයි මයි 5යි. මෙතනට ආවේ 5 දෙනෙක් නෙමෙයි. එහෙනම් මේ අපක් දෙනා මිනිහද? අපි 4 දෙනා විතරයි දෙන්නා. උඹ මෙතනට ආйти නෑ බං. එහෙම කොහමද? ලසින්දු අපි දැන් යන්න ඕන. මට තේරෙන්නේ නෑ. උඹලා 4 දෙනෙක් එක මං ඉන්නේ මෙතන. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ අසල රණවිරු ස්මාරකයේ පිහිටි මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කළ මෙම මෝටර රථයේ තරුණයින් පිරිසක් ගමන් කර තිබෙනවා. ඔහුට මෝටර රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයට අයත් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදු වුණා. මං විතරක් බේරුණා. ලෝකෙට පේන්න මං ජීවත් වුණාට හිත ඇතුලෙන් මං ජීවත් වෙන්නේ නැහැ තවදුරටත්.